දැන් ඔය දැක්කද ඊයේ පෙරේදා බයික් එකක සීන් එකක් ගියා. මෝටර් බයික් එකක් මෙහෙම යනවා. ඊට පස්සේ එකපාරටම බයික් එකක් පාරට දානවා. දාපු ගමන් එයා වැරද්දක් කරලා ඊට පස්සේ මෙයා මෙහෙම කරලා අත දික් කරනවා. දික් කරපු ගමන් අර පාර මැද බයික් එක නතර කරලා ඇවිල්ලා මෙයාට හෙල්මට් එකෙන් ගහනවා. එතකොට වැරද්දකුත් කරලා තව වැරද්දකුත් කරනවා. මං හිතන්නේ ඇල්ලුවා දැන් අරස් කළාද කොහෙද තියෙන්නේ? දැන් පාරේ යද්දී අපේ ලංකාවේ එහෙම සිද්ධියක් තියෙනවා. තමන්ව ඕවර්ටේක් කරගෙන ගියොත් ඔන්න හෝන් ගහලා හෙඩ් ගහලා එයාව පාස් කරන්න හදනවා. මම පොඩි සිද්ධියක් කියන්නම් මට වුණා. මං ගම්පහ පන්තියේ ඉඳන් කිරිබත්දොර පන්තියට එන ගමන් එක දවසක් ට්‍රැෆික් එක වැඩි ඒ වෙලාවේ. ඊට පස්සේ මෙහෙම මං වාහනේ යද්දී මෙතනින් වාහනයක් එනවා. ඒ වාහනේ කපල් එකක් එන්නේ මට සයිඩ් කණ්ණාඩියෙන් පේනවා. ඒගොල්ලෝ හෝන් කරනවා. ඊට පස්සේ හෙඩ්ලයිට් ගහනවා. මට ඉඩ දෙන්න කියලා. මට ඉඩ දෙන්න ඇත්තටම විදිහක් නැහැ. තිබුණා නම් මං දෙනවා. ඒ මිනිහයාට ඉතින් තරහ ගිහිල්ලා වෙන්නේ නැති කීක් ගාලා හෝන් ගහනවා. චුට්ටක් ගියාට පස්සේ මට ඉඩ දෙන්න පුළුවන් වුණා. මං ඉඩ දුන්නා. ඒ ඉඩ දුන්නාට පස්සේ මෙයා යන්නේ නැතුව දැන් මට රවනවා. එහෙම ඕනිනේ. ලංකාවේ එහෙම සාමාන්‍ය සීන් එකක් තියෙනවා. නිකන් අමුතු විදිහට රවලා බලලා එයි කියලා. ඒ වගේ සීන් එකක්. දැන් මම මෙහෙම වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. මෙතන ඉන්නවා හෝන් ගහනවා හෙඩ්ලයිට් ගහනවා මට දැන් රවන්න මම බලන්නේ මම මෙහෙම යනවා ඌට තව තරහ ඊට පස්සේ මෙහෙම කර මේව කරනවා ඒ මට බලනකොට රවලා එහෙම නැත්තම් කොහොම කරලා යන්න මං ඊට පස්සේ මෙහෙම යන ගමන් එකපාරටම ඔහොම කරා කරපු ගමම අර ඉස්සරහ හිටපු ගර්ල්ට එකපාරටම hina ගියා. අර මිනිස්සයාට ඊට පස්සේ චුට්ටක් hina ගියා. ඊට පස්සේ ඒගොල්ලත් ගියා මාත් ආවා. එතකොට බලන්න දැන් මේ ප්‍රශ්නේ වෙලාවේ මමත් මගේ බලය පෙන්නන්නේ. එයි තමසි මොකද එහෙම ගියා නම් ප්‍රශ්නය තව ප්‍රශ්න ගොඩකට හේතුවක් වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ කොල්ලොත් මතක තියාගන්න ඕනි වාහන ඩ්‍රයිව් කරනකොට පාර යද්දී enjoy driving. හරි සතුටින් වාහන ඩ්‍රයිව් කරගෙන යන්න. ප්‍රශ්නයක් ඇති වේගන එනවනම් නිකන් සෞම්‍ය විදියට hina වෙලා ඒක විසඳන්න බලන්න. අපි පාරවල් වල යද්දී මොන ප්‍රශ්න තිබුණත් අපි ඉවසීමෙන් hina වෙලා යන්න try එකක් දෙන්න ඕනේ. ඒක තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. Econ Business Studies ප්‍රියන්ත දිසානායක